කාන්තාව ඒ දුකත් එක්ක මුහු කළ වචනයක් දැම්ම නේද එළියට? සාපේ. මන්තරයක් ලක්ෂ වාරයක් ජප කළවත් ගන්න බැරි බල සිද්ධිය ඒ කාන්තාවගේ වචනෙන් එළියට එනවා. කෙල්ලෙක් අම්මා තාත්තත් අතෑරලා කොල්ලට පුදුම ආදරයකින් ලෝකෙම එපා මට ලෝකේ ඔයා කියලා හිතාගෙන කෙල්ල ආවා. අර කොල්ලා මාසෙන් දෙකෙන් බොන්න පටන් ගත්තා. ඇවිල්ලා අර කෙල්ලට ගහනවා ඒ කෙල්ලගේ ඇඟේ තුවාල හූරලා කොණ්ඩෙන් ඇදලා ගහනවා. ඊට පස්සේ ඒ දුක ඉවසන්න බැරුව අම්මා තාත්තත් එපා කියලා මං ඔබත් එක්ක ආවේ කොච්චර බලාපොරොත්තු ඇතුවද මගේ කන කර උකස් තියලා මං තොට සල්ලි හොයලා දුන්නේ. ගෙදර මොකුත් කන්න නැහැ කියන්නේ නැතුව මිනිසුන්ගේ ණයට ඉල්ල තම්බ තොට කන්න දුන්නේ. එහෙම වෙලාත් තෝ මට දෙන වද ටික මගේ ඇස් ඉදිරිය පිටම තොට සහ ගන්න ඕන කියලා කිව්වා. ඉතින් දවසක් මේ දෙන්න ටවුන් එකේ යනකොට බඩු ටිකක් අරගෙන පාරෙන් මාරු වෙනකොට අර කොල්ල වාහනයකට යට වුණා අර කෙල්ල ඉස්සරහට. අවුරුද්දක් දෙකක් අඬ හිටියා. දෙවෙනි කසාදේ කරගත්තා. දෙවෙනි කසාදේ කරගෙන ටික දවසක් යනකොට බඩට දරුවෙක් ආවා. දරුවා ඉපදුණා. අංග විකල දරුවෙක්. අතපය වකුටු වෙලා කටින් කෙල වැක්කිරි කෙල. ඊට පස්සේ ඔය දුකටත් එක්ක හිත හදාගන්න දරුවත් බලා ගන්න ගම ටික බණ අහන්න ගත්තා. බණ අහනකොට රුවන්වැලි සෑය බෝධි වඳින හැටි ඉගෙන ගත්තා. ඉතින් මෙයා විටින් විට රුවන්වැලි සෑයට එහෙම ගිහිල්ලා බෝධි වැඳ කිකිය සෑයින් අහනවා ඇයි මට මෙහෙම වුනේ? මං වරදක් කළා නෑනේ ඇයි මට මෙහෙම වුනේ කියලා. දවසක් එයාට හීනෙන් පේනවා එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ඔය ප්‍රශ්න අහන්න එපා. උඹ කලින් මිනිහට පැතුවා නේද? උඹට සහ ගහනවා මට මගේ ඇස් දෙකට පේන්න ඕන කියලා. ඕ නත් දෙක උඩ සහ ගහලා ඉන්නවා බලපන්. කලින් ජීවිතේ මිනිහගේ ওই දරුවා වෙලා ඉපදිලා තියෙනවා. දැන් සහ ගහලා ඉන්නවා උඹගේ ඇස් වලින්ම උදේ හවස බල හිටපන් කිව්වා. සාපේ පාරාවලක් කියලා එනවා කියලා කිව්වනේ. සාප කරන්න එපා. කෙල්ලන්ටත් මේ කතාව කොල්ලන්ටත් මේ කතාව. එනවා කැරකිලා. මේව හොඳට තේරෙනවා නම් මේ කෙල්ලන්ගේ සාපේ කියන එක පුදුම සැරයි. එදා බාහිය දාරුචීරිය අසුමහා ශ්‍රාවක මහෞත්තමයන් වහන්සේ වහා ධර්මය අවබෝධ කරන සංඝයා අතර අග්‍රයි. ඒ උත්තමය අරහත්වයට පත් වෙලා චීවරයක් හොයාගෙන යද්දී යක්ෂණියක් හරකෙක්ගේ ඇඟට ආරූඪ වෙලා රහතන් වහන්සේට ඇන්නා. මේ යක්ෂණියක් ඇන්නේ රහතන් වහන්සේට. දැන් අපේ මිනිස්සු හිතනවා ධාතුන් වහන්සේලා ගෙදර තිබ්බම යක්කු ප්‍රේතයෝ වෙන්නේ නැහැ. අමනුෂ්‍ය කිට්ටු වෙන්නේ නැහැ කියලා. ඒක පට්ටපල් බොරුවක්. අමූලික බොරුවක්. ඒ රහතන් වහන්සේලා ජීවමානව හිටියට ඒ රහතන් වහන්සේලාගේ පාළඟ වැඳ ඔය යක්කු පෙරේතයෝ සරණ ඉල්ලනවා පීඨ ඉල්ලනවා දුක කියනවා. ජීවමාන ශරීරයේ ළඟටත් ඇවිල්ලා ඒ අය වැඳනා ධාතුන් වහන්සේලා ළඟට කොහොමදත් එන්න පුළුවන්. අපිට ධාතුන් වහන්සේලා තියෙන යක්කු පෙරේතයෝ එලවන්න නෙවෙයි වැඳ පින් කරගන්න. අර රහතන් වහන්සේට ඇන්න අර යක්ෂණී හරකෙක් ගෙඟට ඇවිල්ලා. පුක්කුසාති කියලා මහෝත්තමී කනාගාමි වෙලා සිවුරක් හොයාගෙන යද්දී අර යක්ෂණීම හරකෙක් ගෙඟට ඇවිල්ලා ඇන්න අනාගාමි කෙනගේ බඩට කලුරිය කළා. සුප්පබුද්ධ කොට්ටි සෝතාපන්න වෙලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වෙලා ලගින තැනට යද්දී හරකෙක් ගෙඟට අර යක්ෂණීම ඇවිල්ලා ඇන්නා. මාර්ගඵලලාභින් නැන්නේ මේ යක්ෂණිය. ලෞතර බුදුරජාණන් වහන්සේ දන්නේ දකින්නේ. අතීතේ කෙල්ලෙක් එක්ක කතා වෙලා කොල්ලෝ 4 දෙනෙක් කැලේයන් කියලා කෙල්ල කැමති වුණා. කොල්ලෝ 4 දෙනාම ගිහිල්ලා මේකිට එක läගලා මේකිට ලස්සන ලොකු කරාඹ දෙකක් තිබ්බා මැණික් කොබ්බලා. ලොකු මාලයක් තිබ්බා මැණික් කොබ්බලා. පාවල නූපුර තිබ්බා රත්තරණි. ඉනේ මණි මේකලාව තිබ්බා රත්තරණි. කොල්ලෝ ටික කිව්වා ගමු මේක කියලා. ඉතින් අර කෙල්ලත් එක්ක ඉඳලා බෙල්ල මිරිකුවා. ඒ කෙල්ල බෙල්ල හිරවිගෙන යනකොට කල්පනා කළා
තොපි 4 දෙනාව මාව විනාශ කළා. මගේ මාවත් දැන් මරන්න හදනවා මං තොගෙන් පලි ගන්නවා. මං දැක්ක පොතක ලියලා දෙනවා. මම මතක නෑ කොයි පොතේද කියලා. එයා ඉස්පිරිතාලේ ගිහිල්ලා ඉන්නකොට ළඟ ඉඳලා මහත්තයෙක් ඇක්සිඩන්ට් වෙලා. ඒකේ මහත්තයාට